ඉතින්. මාමේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔව්. මේ ඇඟට එනවට මොකද කරන්නේ? තාපා. යකෝ තරුණ කොල්ල අයියේ. මාමේ. මස්සිනා. උංග කාලේ පුතත් එක්ක කොහෙද මේ? වෙන කොහෙ යන්නද ඉතින් මාමව හම්බෙන්න තමයි ආවේ. ඇත්තද? ඔව්. මෙහෙමයි අයියේ. කොල්ලට මේ අලුතෙන් මැච් වගේක් තියෙනවා. හැබැයිද? ඔව් ලබන සතිය විතර මේ ටිකේම ප්‍රැක්ටිස්. අයියා පරණ ක්‍රිකට් කාර්යයනේ අයියේ. අම්මෝ අම්මේ කොල්ල උඹට කියන්න මෙයා ඒ කාලේ මල ගෙදරක ගියා ක්‍රිකට් පොල්ලක් අරන් යන්නේ. ඒ තරම් ක්‍රිකට් වලට කැමතියි. ඒ ඉතින් මස්සිනා බල්ලන්ට ගහන්නේ නේද? බල්ලන්ගෙන් පරිස්සම් වෙන්න. හරි හරි. දැන් අයියේ මං කියන්න ආවේ දැන් කොල්ලට පොඩි උපදේශ ටිකක් දෙන්නකෝ දැන් මූට මේ මැච් එක ගහගන්න කොහොම හරි. අයියා පරණ. very good very good. පුතා ඉතින් කොහොමද? හොඳයි. එතකොට දැන් පුතා මොනවද කරන්නේ? මම ඉතින් මේ වෙනකොට ඔක්කොම දේවල් කරලා තියෙනවා. තාත්තා කරපු ටික තමයි තාම කරන්න බැරි උනේ. මේ අර භාවනා කරන්නේ. පඬිත ගන්න නැතුව කියපු ටික මේ පුතා මං ඇහුවේ දැන් පුතා ක්‍රිකට් ගහනවා නම් පුතා බැට්ස්මන් කෙනෙක්ද බෝලර් කෙනෙක්ද විකට් කීපර් කෙනෙක්ද? ඒක මෙහෙමයි. මාමේ දැන් බෝල් කරන වෙලාවට මම බෝලර්. හරි. බැට්ස් කරන වෙලාවට මම බැට්ස්මන්. ඔව්. කීප් කරන වෙලාවට මම කීපර්. නෑ බංකොල්ල මං ඇහුවේ උඹ වැඩිම ටැලන්ට් එක උඹට තියෙන්නේ බැටින්ද බෝලින්ද කීපින්ද? මූට ටැලන්ට් එක තියෙන්නේ වතුර ගෙනියන්න. පුදුම ටැලන්ට් එකක් තියෙන්නේ. අයියට කියන්න බැට්ස්මන් වතුර කියන්නේ ඉස්සෙල්ලා මූ අරගෙන යනවානේ වතුර ගවුන්ඩ් එකට. පුදුම ටැලන්ට් එකක් මූට තියෙන්නේ. අන්න පුතේ එතන ඉඳලා තමයි පටන් ගන්න ඕනේ. බංකුවේ ඉඳගෙන තමයි අපි ඔක්කොම දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒක හරිම වැදගත්. එතකොට පුතා වැඩියෙන්ම කැමති බැටින්ද බෝලින්ද? බැටිං. very good. එහෙමනම් පුතේ බැට්ස්මන් කෙනෙක් හැටියට අපිට අනුගමනය කරන්න ඕන දේවල් ඉගෙන ගන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා. ඒක බොහොම වැදගත්. එතකොට දැන් බලන්න මේ මහත්තුරුන්ගේ ක්‍රීඩාව. ඒක හරියට මේ තියෙන දේවල් ඒකේ දේව රහස් වගේ. එතකොට පුතා කොහමද කී බැටින්ද ප්ලේ කරන්නේ? එතකොට මේ කී ඩවුන්ද ප්ලේ කරන්නේ? ඩවුන් කියන්නේ මූ ගියාම අනිත් උන් ගොඩාක් කීප දෙනෙක්ම ඩවුන් යනවා. ඒ කියන්නේ කොල්ල කොටයිනේ. ගහනේ ඔක්කොම යටි යන්නේ. අල්ලනේ උන් ඔක්කොම ඩවුන් ගිහලා තමයි අල්ලන්නේ. නෑ මස්සිනා මං ඇහුවේ කී ඩවුන්ද ප්ලේ කරන්න කියලා. දැන් බැට්ස්මන් කෙනෙක් හැටියට පුතා ඕපනින්ද යන්නේ නැත්නම් 1 ඩවුන්ද 2 ඩවුන්? මෙහෙමයි මම යන්නේ ඕපනින්. මං ඩවුන් වුණාට පස්සේ පොලිමට ඩවුන් තමයි ඔක්කොම. එහෙනම් පුතේ ඕපන් බැට්ස්මන් කෙනෙකුට ලොකු වගකීමක් තියෙනවා. දැන් බලන්න පිච් එක අලුත් මැච් එකට ගියාම නිව් බෝල්. අලුත් බෝල් නිකන් කිරි ටොයිය වගේ දිලිසෙනවා පේන්නේ ඕපන් බැට්ස්මන්ට තමයි. හරිද? අන්න ඒ නිසා ෂොට්ස් වලට නොගිහින් අපි හැමතිස්සෙම බෝලේ අල්ල ඉන්න ඕනේ පරණ වෙනකන්. කොල්ලට වෙන්නේ මට වෙච්ච ටිකමයි. ඇයි? දැන් පරණ වෙනකන් ඔක අල්ල ඉන්න තමයි වෙන්නේ. අයියට කියන්න ඉතින් මුන්ගේ අම්මා රට ගිය දවසේ ඉඳන් මගෙත් වැඩේ ඕක තමයි. අන්තිමට ඉතින් ඇයි කිව්වේ? නෑ මං කිව්වේ මේ පරණ වෙනකම්ම අල්ල හිටියා අන්තිමට දන්නේම නැතුව පරණ වෙලා ගියා. පස්සේ අයින් කළා දැන්. මොකද? ඇයි බං ඉස්පිරිතාලේ ඇඳගම මං හිටියේ තාත්තා මතකද? නෑ. පුතා මම කිව්වේ එහෙම නෙමෙයි. බෝලේ පරණ වෙනකන් ෂොට්ස් වලට යන්න හොඳ නෑ. පිස්සුද බං මොකද ඉතින් ෂොට් වලට යන්නේ නැත්නම් බැට් කරන්න නැතුව නිකන් ඉන්න එපා බං. බැට් කරන්න ගියා නම් ෂොට් කරන්න ඕනේ. නෑ මාසිනා මේක කියන දේ අහනකො පඬිතයා වෙන්න හදනවානේ. දැන් බෝලේ නිව් නිසා අලුත් බෝල් එක අලුත් පන්දුව ස්විං වෙනවා. ඒකින්ද ටිප් කැච් එක කොයි වෙලාවෙ ආයිද දන්නේ. අන්න ඒ නිසා මේ හැමතිස්සෙම කරන්න ඕනේ බෝලේ පරණ වෙනකන් ලෑල්ල දාගෙන ඉන්න ඕනේ. ඉතින් බං ඕක මොකටද බං ලෑලි දදා ඉන්නේ. පරණ බෝලකින් මැච් එක ගැවුවා ඉවරයි. එහෙම කොහමද මාසිනා ක්‍රිකට් ගහන්නේ? දැන් අංකල් දැන් මාමේ. ඔව්. මෙහෙම කියන්නකෝ. දැන් බෝල කීයකට විතර මම ලෑල්ල දාන්න ඕනේ? පුතා දැන් අලුත් බෝලේ පරණ වෙන්න අඩුතරමේ ඕවර් 15ක්වත් යනවා. තාත්තේ මේක හරියන්නේ නෑ බං. එයි. මූ කියන විදිහට ලෑලි ලොරියක් විතර ගෙනියන්න වෙනවා මට. 15කට. ඕස් 15කට ලෑල්ල දදා ඉඳලා ඉතුරු පහේදී ඉතින් අපිට ගන්න පුළුවන් 200ක් විතර. එහෙම බෑනේ. මේමයි මාමේ වෙන්නේ. අපි පළවෙනි බෝල දෙක තුනකට ටොක් කරනවා. මොකද? මේ ටොක්ක ඉන්නවා. ඊට පස්සේ ඊට පස්සේ ඉතින් අත දිගහැරලා ගන්න ඕනේ කොල්ලට. නෑ පුතා ඕපන් බැට්ස්මන් එහෙම ෂොට්ස් වලට යන්න නම් හීන් දාඩිය දානකම් ඉන්න ඕනේ. හීන් දාඩිය දාන්න පටන් ගත්තට පස්සේ තමයි ෂොට්ස් වලට යන්නේ. පිස්සුද බං ඒක තමයි මම පිළිගන්නේ නෑ. ඇයි? ෂොට් එකකට ගියාට පස්සේ තමයි හීන් දාඩිය දාන්නේ.
ඕනනම් ඊට කලින් බොස් එකක් දාගන්න. ඊට පස්සේ බොස් එකක් දාලා ෂොට් එකක් දෙකක් ගන්නකොට ඔන්න හිඳාඩි දාන්න. නෑ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ඔය ෂොට්ස් වලට යනවා කියන්නේ දැන් බලන්නකෝ අපි පිච් එකට ගියාම ග්‍රවුන්ඩ් එකට ගියාම එතෙන්ට ගිය හැටියෙම අපි පන්දු වලට පහර දෙන්න පටන් ගත්තාම හීන්දාඩිය දාන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි අපි අතදි කැල්ල පහර දෙන්නේ. අපරාධ කියනවා මට නම් ඒ අප්සෙට් වෙන්නේ. බැට් කරන්න යනකොට මට හිඳාඩි දාගෙන යන්නේ. ඒ මොකද කියන්නේ? පැයට කිලෝමීටරයට පන්දු එන්නේ නිකන් 145 50 විතරනේ. එතකොට ඉතින් මට අර හීනියට තියෙන දහඩිය මොර ගැඩි වගේ වැටෙන්නේ. ඒක නම් කරනවා. මස්සිනා. දැන් උඹ ඔය කියන විදිහට බං. දැන් ඔය එංගලන්තේ, නවසීලන්තේ, ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල උන්ට මලාට ෂොට් එකකට යන්න බෑ. ඒ මොකද ඔය ෂොට් වලට යන්න බැරි? ඇයි බං එහෙ තියෙන හීතලේ හැටියට උන්ට හීන්දාඩිය දාන්නේ නැහැ. මම දැකලා තියෙනවා අපේ කොල්ලොත් ඔය ජර්සි දාලා කටින් දුම් දාගෙනනේ සෙල්ලම් කරන්නේ. හරි මස්සිනා සුදු මාතුරු ක්‍රිකට් හැදුවේ යන්නේ හීතලේ නැති කර යන්න තමයි. හැබැයි ඉතින් කොච්චර හීතල තිබුණත් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා එක දිගට පාර දීගෙන යනකොට ඕන සුදු මහත්තයෙකුට උනත් හින්දාඩිය දාන්න පටන් ගන්නවා. අන්න ඕක තමයි වැඩේ. තාත්තේ මෙයාගේ ක්‍රිකට් හොඳයි තාත්තේ ටෙස්ට් වලට. අපේ 2020 වලට මේ හොරියන්නේ නැහැ. මේ හොර රහස කතා කරන්න ඕනේ ආන තියෙන දේ කෙලින්ම අහපල්ලා අහපන් මාමගෙන් අහපන් දන්න දෙයක් කියලා දෙයි ඉතින්. මාමේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඇඟට එනේවට මොකද කරන්නේ? අහපන්. යකෝ තරුණ කොල්ලේ කාන කතාවද ඔය? මම පුතේ බොරු කියන්න ඕනේ අයියේ. මම ක්‍රිකට් ගැහුවේ නෑ. මං ගැහුවේ එල්ලේ. හැබැයි මං ඇඟට ආපු ඔක්කොටම ගැහුවා. ඔක්කොටම ගැහුවා එකක් ඇරියේ නෑ. මුංගේ අම්මට තමයි හවුනේ. ඒ මස්සිනා මන් දැන් තොට ගහනවා. එයි. හරිද? තරුණ දරුවෙක් ඉස්සරහා ප්‍රශ්න වලට උත්තර දෙනකොට ටිකක් සංවරව උත්තර දීපන්. හරි අයියේ. හරි. දැන් පුතේ පුතා මොකද්ද දැන් ඔය ඇඟට එනවයි කියන එකෙන් අදහස් කළේ? ඒ අදහස් කළේ පිච් එකේ මැද පම්පෙලා මේ පපුව හරියට එන එකට මොකද කරන්නේ? පුතේ අන්න ඒක තමයි හරිම සරලයි. හරිම සරලයි. ඒකනේ සුදු මාතුරු ක්‍රිකට් ක්‍රීඩාවේ ඔය ආරක්ෂක පියවරවල නිර්මාණය කරලා තියෙන්නේ. දැන් පපුව කෙලින් බෝලේ වේගෙන් එනවනම් මොකද කරන්නේ? දුවනවා. තොට ගහනවා. හරි කියලා දෙන්න ළමයන් පොඩ්ඩක් දුවන්න. අද්දහතු එදා. එහෙම බෝලේ පපුව දිහාට වේගෙන් එනකොට මොකද කරන්නේ? අපි බෑක් ෆුට් එකට ගිහිල්ලා ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරනවා. ඊට පස්සේ ෂොට් එකකට යන්න පුළුවන්. ඊටත් ඉහළින් මූණට කෙලින් බෝලේ බවුන්ස් වෙලා එනවා නම් අන්න මොකද කරන්නේ? අපි පාත් වෙලා බෝලේ නිදැල්ල යන්න අරිනවා. ලීව් කරනවා. ලීව් ඒ බවුන්ස් වලට උඹ පාත් වෙන්නේ ඇයි? බවුන්ස් කියන්නේ බා ගොඩක් උඩින් එන බෝලනේ. ඉතින් උඹලා දෙන්නගේ උසේ හැටියට ඉතින් ඒකට පාත් වෙන්න ඕනේ. උඹලා හිටන් හිටියත් බෝලේ උඩින් යයි උඹලා බය නැතුව හිටන්. මා උස මිනිස්සු වගේ කතා කරලා. හරි මාමේ එතකොට මේ අර ස්ලින්ගට මොකද කරන්නේ? ඒකනේ තමයි මම අර ගාඩ් එකක් දුන්නේ දාගනින් ඒක. මොකද ස්ලින්ග කියන්නේ? ඔව් ස්ලින්ග කියන්නේ මොකද ස්ලින්ග කියන්නේ? අයියෝ ඒක ඇවිල්ලා මාමේ කෙලින්ම කකුල් දෙක අස්සටම එන එක. පුතේ යෝකර් බෝලේ. යෝකර් බෝලේ කියන්නේ මස්සිනා හොඳ ෆාස්ට් බෝලර් කෙනෙකුට තියෙන හොඳ වෙපන් එකක්. හොඳ වෙපන් එකක්. මාමේ මට ඕනේ අන්නේ ඒ යෝකර් පන්දුවට 6 පාරක් ගාන පාරක් ඉගෙන ගන්න ස්ට්‍රෝක් එක. ආමුදුරුවනේ කවදාවත් කරන්න එපා පුතේ. කවදාවත් කරන්න එපා. ඇයි පව් සිද්ධ වෙනවද? බං